සියලු දෙනාට සුබම සුබ දිනයක් වේවා කියලා වෙනද වගේම ඉතාමත් ආදරයෙන් ඔන අදත් මම ප්‍රාර්ථනා කරනවා. අද මම මගේ වීඩියෝ එක හරහා ඔයගොල්ලන්ට අරගෙන ඇවිල්ලා තියෙන්නේ විශ්ව ශක්තියේ වැදගත්ම අංකයක් බවට පත් වෙලා තියෙන අංක 1 සහ 0 කියන අංක වලින් කොහොමද ඔයාගේ මුදල් පසුම්බියට මුදල් ගලායම එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානයේ තියෙන ලාච්චුවට මුදල් ගලායම ඔයා ගෙදර මුදල් තියලා තියෙන මොනාහරි ස්ථානයක් තියෙනවා උදාහරණයක් විදිහට අල්මාරියක් පසුම්බියක් එහෙම නැත්නම් වෙනත් ස්ථානයකින්දී ඔයාගේ මුදල් ගබඩා කරලා තියෙනවා නම් ඒ ස්ථානයට මුදල් කොහොමද වැඩිපුර ගලාගෙන එන්නේ ඔයාගේ අය පාර්ශවය වැඩි කරලා වැය පාර්ශවය කොහොමද අඩු කරගන්නේ කියලා තමයි අද මම කතා කරන්නේ. ඉතින් මම කලින් කිව්වා වගේම විශ්ව ශක්තියෙන් අපිට ගන්න පුළුවන් වැඩ බොහෝමයක් තියෙනවා. ඔන්න ඒ වගේ අංක ගණිතමය ක්‍රමයෙන් ගන්න පුළුවන් තවත් වැඩක් ගැන තමයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙලා ඉන්නේ. මම පෙර කිව්වා වගේම විශ්වයේ තියෙන අපිට ගන්න පුළුවන් අංක වලින් හොඳම අංකය බවට පත් වෙන්නේ අංක 1 සහ 0. ඉතින් එකනේ බිඳුවෙනුයි වැඩක් ගන්න තමයි අපි අද මේ බලාපොරොත්තු වෙන්නේ. මම මුලින්ම කතා කරන්න වැඩි කල් නොයවා කොහොමද මේක කරන්න කියලා. මුලින්ම මේ සඳහා අවශ්‍ය වන දේවල් අපි බලමු. මේ සඳහා මෙන්න මේ විදියට 10 කාසි 3ක් අවශ්‍ය වෙනවා. මම මෙතන කාසි 4ක් තියලා තියෙනවා. 10 කාසි 3ක් අවශ්‍ය වෙනවා. ඒ වගේම 10 කොලයක් හෝ 100 කොලයක් හෝ 10 කොලයක් අවශ්‍ය වෙනවා. එතකොට මට 10 කොල මේ අවස්ථාවල හොයාගන්න නැහැ. මොකද අපේ රටේ මුදල් වල තියෙන වෙනස් වීම එක 10 කොල හොයාගන්න නැහැ. එතකොට 100 කොලයක් හෝ 10 කොලයක්. ඒක අනිවාර්යයෙන්ම වෙන්න ඕන. මේක 500 කොලයක් වගේ ගැලපෙන්නේ නැහැ. 5000 කොලයක් ගැලපෙන්නේත් නැහැ. ඒකට හේතුව 1 සහ 0 අයත් වෙන කොලයකින් තමයි මේ වැඩේ කරන්න ඕනේ. එතකොට 10 කාසි 3 10 100 හෝ 1000 එක නෝට්ටුවක් අවශ්‍ය වෙනවා. ඊට අමතරව මෙන්න මේ වගේ රතු පාට රෙදි කැබැල්ලක් අවශ්‍ය වෙනවා. ඔයාට මේකට රතු පාට කඩදාසි කැබැල්ලක් හරි එහෙම නැත්නම් මේ වගේ රෙදි කැබැල්ලක් උනත් භාවිතා කරන්න පුළුවන්. ඒ රෙදි කැබැල්ල හොඳින් පිරිසිදු කරගත්ත පිරිසිදු එකක් වෙන්න ඕනි. ඊට පස්සේදී මේ රෙදි කැබැල්ලට මෙන්න මේ ආකාරයට අර 10 කාසි 3 තියන්න අවශ්‍ය වෙනවා. මේ තියද්දි විශේෂයෙන් මතක් කරන්න ඕන සිකුරාදා දිනවල උදේ 4ට කලින් ඇහැරිලා පිරිසිදු වෙලා තමයි මේ දේ කරන්න අවශ්‍ය වෙන්නේ. ඒකෙදි විශේෂයෙන්ම මතක් කරන්න ඕන ඕගොල්ලෝ මස් මාළුව අනුභව කරලා එහෙම නැත්නම් මත්ද්‍රව්‍යයක් අනුභව බීලා මේ දේ කරන්න යන්න එපා. හොඳට නාලා පිරිසිදු වෙලා නැවුම්ව තමයි මේ වැඩේ කරන්න ඕන. ඊට පස්සේදී මෙන්න මේ විදිහට ගත කාසි 3 මේ ආකාරයට විශ්ව ශක්තියෙන් මගේ නිවසට ඔයා තියෙන ස්ථානය අනුව ඔයා හිතා ගන්න. එහෙම නැත්නම් මුදල් පසුබිය, එහෙම නැත්නම් ව්‍යාපාරික ස්ථානයට, එහෙම නැත්නම් මගේ මුදල් පසුබිය තැන්පත් කරන තැනට අදාළ ස්ථානය කියලා මුදල් ගලා ඒවා කියලා හිතලා මෙන්න මේ ආකාරයට මේ කාසි 3 තියා ගන්න ඕන. තියාගෙන කාසි 3ටම ඔයාගේ අත් දෙක තියලා මේ විදියට 10 වාරයක් 100 වාරයක් කියන්න අමාරුයි. මොකද අපි 0 සහ 0 සහ 1 කියන 0 සහ 1 කියන අංක වලින් වැඩ ගන්න නිසා මගේ මුදල් පසුම්බියට මුදල් ගලා ඒවා. එහෙම නැත්නම් ඔයාගේ ව්‍යාපාරික ස්ථානය නම් මගේ ව්‍යාපාරික ස්ථානයට මුදල් ගලා ඒවා කියලා 10 වතාවක් කියන්න ඕන. ඊට පස්සේදී ඔයා මේ 100 10 හෝ 10 නෝට්ටුව අරගෙන අර කාසි 3 මේ විදියට තියන්න. තියලත් ආයෙමත් දෑතින් අල්ලගෙන මෙන්න මේ විදියට මගේ මුදල් පසුම්බියට මුදල් ගලා ඒවා කියලා 10 වතාවක් කියන්න ඕනේ. ඊළඟට මේක මෙන්න මෙහිම ඊටාම සුපරීක්ෂාකාරීව නවා ගන්න ඕනේ. මේක කවර් වෙන විදියට නවලා මේ විදියට තියලා ඔයාගේ මේ රතු රෙදි කැබැල්ලෙන් මේක මෙන්න මේ ආකාරයට හැලෙන්නේ නැති වෙන්න ඔතා ගන්න අවශ්‍ය වෙනවා.
මෙන්න මෙහෙම ඔත්තලා ගැට ගහ ගන්න. අපි අර පඳුරක් ගැට ගන්න ආකාරයට තමයි මේක ගැට ගන්න අවශ්‍ය වෙන්නේ. මෙන්න මෙහෙම. එතකොට මේක ඔයාලට දැන් තියෙන්නේ පොට්ටෙනියක් වගේ තමයි තියෙන්නේ. කාසි තුන මෙන්න මේ ආකාරයට දැන් මෙතනින් ඔයාලට බැලුවම පේනවා මෙන්න මේ කාසි තුනේ හැඩය අනුව කාසි තුන එක මත එක යන්නේ නැති වෙන තමයි ගැට ගහන්න ඕනි. මේ විදිහට ගැට ගහපු මේ පඳුර ඔයාගේ මුදල් පසුම්බියේ එහෙම නැත්නම් ඔයා ප්‍රාර්ථනා කරපු තැන ව්‍යාපාරික ස්ථානයේ ලාච්චුවේ එහෙම නැත්නම් වෙනත් ඔයා ගෙදර මුදල් තියන තැන ඒ තැන එදා පරිස්සමින් තැන්පත් කරන්න ඕනි. හොඳට මතක තියාගන්න ඕනි මේක සෑම දවස් 25කටම සැරයක් අලුත් කරන්න ඕනි. ඒ වගේම තමයි තවත් විශේෂ මතක් කිරීමක් තියෙනවා. මම කරන තවත් ක්‍රමයක් තියෙනවා. මීට අමතරව මෙන්න මේ වජ්‍රායුධය ගණ දෙවියන්ගේ වජ්‍රායුධයකුත් මම මේක ඇතුළට මෙන්න මේ ආකාරයට තියලා තමයි මගේ මෙන්න මේක ආකාරයට තියලා තමයි අපේ ව්‍යාපාරික ස්ථානයේ ලාච්චුවේ දාලා තියෙන්නේ. එතකොට මේ වජ්‍රායුධයේ තියෙන ඒ මුදල් ගලායීමේ වාස්තු විද්‍යාත්මක ක්‍රමයෙන් එන බලයත් අනුව මුදල් ගලායීමේ වටිනාකම තවත් වැඩි වෙනවා. ඉතින් ඔන්න ප්‍රශ්නයක් එන්න පුළුවන් මොකද්ද මේ වජ්‍රායුධය මොකක්ද ඒකින් කරන්නේ කියලා. මගේ පරණ වීඩියෝස් බලන හැමෝම දන්නවා. මෙන්න මේ වජ්‍රායුධය මාහරහා මිලදී ගන්න පුළුවන්. එතකොට මේකත් ඊටාම වටිනවා. මගේ පෙර වීඩියෝ බලන අය දන්න නිසා බොහොම අය ඉල්ලුම් කළ තිබ්බ. පහුගිය ටිකේ අපිට ඕඩර්ස් දෙන්න බැරි තරමට ඇවිල්ලා ටිකක් ඉල්ලා දුන්න. ඔන්න ආයෙත් වජ්‍රායුධ අපි ගාව තියෙනවා. ඕනම කෙනෙක්ට ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට ඉතා පරිස්සමින් ගැට ගහන ලද පසුම්බිය අපි අපේ ව්‍යාපාරික ස්ථානයේ ලාච්චුවේ දාලායි තියෙන්නේ. ඉතින් මුදල් වලින් නම් අපිට වරදින්නේ නැහැ. ඉතින් මේ ක්‍රමයෙන් තමයි අපි අද ඔයාලව හම්බ වුණේ. ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාට සුබ දවසක් වෙන්න කියලා. ඒ වගේම විශේෂයෙන් මතක් කරනවා මාව subscribe කරලා මේ වගේ වීඩියෝ දාපු ගමන්ම ඔයාලට දැනගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක් වේවා.